එක්කෙනෙක් පිට යන්න බැයිද? බලමු කවුද මුලින් පදින්නේ කියලා. හවස 6 වෙද්දී බයිසිකල්ස් ඔක්කොම දාලා අතන ලොක් කරනවා. රයිඩ් කරන්න ඕනේ අර වැඩි. හෙලෝ හැමෝටම. ඔන්න ඉතින් අද අපි යන්නේ ඕගොල්ලෝ හැමෝම දන්න තැනකට. හැබැයි මේක නම් ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. යන් ජැකට් එක බලන්න මට. මේ අපි ආවේ නුවරඑළිය ග්‍රෙගරි පාක් එකට. ඔන්න ඉතින් ඔයාලටම මෙතනින් බලා ගන්න පුළුවන් ලෝකල්ස්ලට ටිකට් ප්‍රයිස් එක කොහොමද කියලා. ටිකට්ස් උත් අරගෙන අපිට යන්න ඕනි උනේ බයිසිකල් පදින්න. හැබැයි කොහමද බයිසිකල් පදින්න යන්න ඕනි කොතෙන්ටද? බයිසිකල්ස් අපිට ගන්න තියෙන්නේ කොතනින්ද කියලා අපි දැනගෙන හිටියේ නෑ. ටිකට් කවුන්ටර් එකෙන් ඇහුවට පස්සේදී එයාලා අපිට යන්න ඕනි තැන පෙන්නවා. හරියටම කිව්වොත් බෝට් රයිඩ් කරන්න තියෙන සයිඩ් එකට ඔපොසිට් සයිඩ් එකේ තමයි බයිසිකල් රයිඩින් කරන්න තියෙන්නේ. එයාට බයිසිකලයක් හොයාගන්න බැරුව. මේ බයිසිකල් රයිඩ් එකට per person 500 වගේ තමයි charge කරන්නේ. රයිඩ් එකේ total distance එක 3 kilometers වගේ වෙනවා. ඔයාගේ capacity එකත් එක්ක ඔයාට 1 hour ඇතුළත 3 to 10 kilometers වගේ රයිඩ් කරන්න පුළුවන්. ඒව ඔට්ටු නෑ මගේ බයිසිකලේ ෂීට් එක කොටයි. ඉන්න මේක උස් කරගෙන යන්කෝ. කොතෙන්ටද යන්නේ අපි? බෑ ඒ ගහ ගාවට නෙමෙයි ටික දුර කන්ද උඩට. හරි කන්ද උඩට බයිසිකල් එක පදින්න ඕනේ. බලමු කවුද මුලින් පදින්නේ කියලා. සම්පූර්ණ වීඩියෝ එක ගන්න විදිහක් නෑ ඉතින් පදින්න ඕනේ හින්දා. කොහොමද ස්ටාර්ට් කරන්නේ? 1 2 3 කියලාද? An eternity later. මන් දන්නේ මං ආපු පැත්ත වැරදුනා පොඩ්ඩක්. කොහොම හරි මෙතන නගන රේස් එක දිනේ මං. Oh my god! හරිය තාම පිටිපස්සේ. ඇත්ති මඩ. රේස් පදින්න බෑ. හවස 6 වෙද්දී බයිසිකල්ස් ඔක්කොම දාලා අතන ලොක් කරනවා. ඒක නිසා අපි දැන් වෙලාව 5:43යි. දැන් ගිහිල්ලා බයිසිකල්ස් මෙතෙන්ට දෙන්න ඕනේ. මේ පාර අපේ මේන් පර්පස් එක උනේ බයිසිකල් රයිඩ් එක. හැබැයි බයිසිකල් රයිඩ් එකෙන් පස්සේ අපි බෝට් රයිඩ් සයිඩ් එක පැත්තටත් ආවා. Oh my god! දැනට බෝට් රයිඩ් වල ප්‍රයිස් රේන්ජ් එක මොන වගේද කියලා කලින් ලිස්ට් එකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ පාර අපි බෝට් රයිඩ් එකක් නම් try කරන්න ගියේ නැහැ. අපි දැන් යමු ස්නැක් එකක් try කරලා බලන්න. අපි කන්නයි යන්නේ. එහෙම ලොකු අවුලකුත් නෑ කියලා මම ඒ වෙලාවේ කිව්වට ඇත්තටම මේකේ ලොකු අවුලක් තිබුණා. ඒක නම් පොඩ්ඩක්වත් මට සෙට් නෑ. අපි ගියපු බෝට් රයිඩ් එක්ස්පීරියන්ස් එකකුත් ළඟදිම අරන් එනවා. ඉතින් දැනට ගිහින් එන්න. බයි බයි.